මේ අල්ලස්සා දූෂණ විරෝධී කොමිසමට ඉතාම ඉවහල් වෙන කරුණු කාරණාවල් තමයි විගණනාධිපති දෙපාර්තමේන්තුව කරන්නේ. රාජ්‍ය ආයතන විගණනය කරනවා, නිරීක්ෂණය කරනවා, පාර්ලිමේන්තුවට ඒව ඉදිරිපත් කරනවා. දැන් අපි දන්නවා මේ කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධව ලබා දීපු නඩු තීන්දුව සම්බන්ධවත් විගණනාධිපතිතුමාගේ වාර්තාවල් ඒ ඔඩිට් රිපෝට් උඩ තමයි අල්ලස්සා දූෂණ කොමිසම මේ නඩුව ගෙනිච්චේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒ උඩ තමයි මේ නඩුව ගෙනියලා ජයග්‍රහණය කරන්න පුළුවන් තැනකට අල්ලස්සා දූෂණ කොමිසමට පුළුවන් වුණේ. දැන් මේ වැදගත් ආයතනය අවම කරගන්නේ විශාල වැඩ කටයුත්තක් විගණනාධිපතිතුමාගේ කාර්යභාරය වෙලා තිබෙනවා. දැන් අපි දැක්කා මේ විගණනාධිපතිතුමා දැන් අයින් වුණා. දැන් ඉන්නේ ඇක්ටිං කෙනෙක්. දැන් පෞගේ සතියේ ජනාධිපතිතුමා පැරෂුට් කාරයෙක් ගෙනල්ලා විගණනාධිපති කරන්න හැදුවා. පැරෂුට් කාරයෙක්. ඇයි එහෙම කරන්න හැදුවේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒකෙන් මොකද්ද උනේ? ජනාධිපතිතුමා රටේ සමච්චලයට ලක් වුණා. මොකද ජනාධිපතිතුමා ගෙනාපු ඒ පැරෂුට් කාර්යයා මේ තබේ තියෙන ව්‍යවස්ථාවේ සභාවේදී පරාජයටපත් වුණා. ඒකෙදි මොකද්ද උනේ? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විශේෂයෙන්ම මැතිවරණ වේදිකාවල් වලදී මේ රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා. රාජ්‍ය සේවයට ඒ සේවයේ නොදුසුදු පුද්ගලයන්, සුදුසු නැති පුද්ගලයන්, කාර්යමශාවය නැති පුද්ගලයන්, ඒ අධ්‍යක්ීම් නැති පුද්ගලයන් තනතුරු දෙන්නේ නැහැයි කියන එක තමුන්නාන්සලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 197 වන පිටුවේ ඒක ලියලා තියෙනවා. එහෙම තිබෙද්දි තමයි ජනාධිපතිතුමා ඇවිල්ලා හොරෙන් ගෙනල්ලා වැට පන්නලා ගෙනල්ලා Tamanගේ හිතයත එක්කපත් කරන්න හැදුවා. ඇයි මේ විගණනාධිපති තනතුරට සුදුසු නැති පුද්ගලෙක්ව ගෙනල්ලා පත් කරන්න හැදුවේ? ඒක තමයි තියෙන ගැටලුව කරු සභාපතිතුමනි. ප්‍රශ්නයක් තියෙනවා. මොකද විගණනාධිපති තනතුරට මෙතෙක්කල් ලැබිලා තියෙන්නේ ඒ ආයතනයේ සම්ප්‍රදාය අනුව ඒ ආයතනයෙන් තමයි පත් වෙන්නේ. 41 දෙනෙක් පත් වෙලා ඉන්නවා. දැන් දෙවෙනියට සුදුසුකම් තියෙන පුද්ගලයෙක් ඉන්නවා. චාර්ටර්ඩ් ඇකවුන්ට්, චාර්ටර්ඩ් ක්වොලිෆයිඩ් කෙනෙක්, අධ්‍යක්ීම් තිබෙන, විෂය ගැන අවබෝධයක් තිබෙන, දීර්ඝ කාලයක් අවුරුදු 30ක් ඒ දෙපාර්තමේන්තුවේ වැඩ කරපු කෙනෙක් ඉන්නවා. ඒ කෙනෙක් ඉන්න හින්දා එයාව තියාගෙන එයාව පත් නොකර එළියෙන් ගෙනාව අධ්‍යක්ීම් නැති කෙනෙක්. රාජ්‍ය සේවයේ හිටපු නැති කෙනෙක්. ඇයි ගෙනාවේ? ඊළඟට ගරු සභාපතිතුමියනේ දැන් මේ ආණ්ඩුවට තියෙනවා චෝදනා රාශියක්. මොකද චෝදනා? මම දැන් කලින් දැන් මේ ආණ්ඩුවේ විගණන පටන් ගන්නවා මේ ලබන අවුරුද්දේ ඉඳන්. මොකද දැන් මේ අවුරුද්ද දෙසැම්බර් මාසෙන් ආණ්ඩුවේ එක ගිණුම් කාල පරිච්ඡේදයක් ඉවරයි. එක ගිණුම් පාර පරිච්ඡේදයක් ඉවරයි. ඒතකොට මේ අවුරුද්ද තුල මාස 6ටම චෝදනා ටිකක් තියෙනවා. කන්ටේනර් 323 පිළිබඳ. මේක අපි නෙමෙයි කියන්නේ වරායේ රේගු නිලධාරීන් කියන්නේ මේව චෙක් කරන්න ඕනේ කන්ටේනර් ටික චෙක් නොකර යවුවා කියලා. ඊළඟට මන්නාරම සුළං විදුලි බලාගාරය. ඊළඟට ටෙන්ඩර් ක්‍රියාපටිපාටියෙන් බීරෝ ලබා දීපු එක ගැන. ඊළඟට STC එක ලුණු ගෙනල්ලා ඒ 130ට තිබුණ ලුණු පෞද්ගලික අංශයට දීලා ලුණු කිලෝ එක 350ට වික්කේ කොහොමද කියන එක. 130ට තිබුණ ලුණු ආනයනය කරාම 350ට ගියා කිලෝ එක. බෑම් 400 170ට දුන්නා. ඒක ගැන පරීක්ෂණයක් තියෙනවා. ඊළඟට තියෙනවා ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම සතෝසේක සිස්ටම් එක ඔඩිට් කරන ටෙන්ඩර් එක ජනාධිපති උපදේශක මහින්ද හුලංගමට කොහොමද ගියේ කියන එකක් තියෙනවා ප්‍රශ්නයක්. මෙන්න මේ විදිහට චෝදනා රාශියක් මේ ආණ්ඩුවට මේ කෙටි කාලය තුල ඇවිල්ලා තියෙනවා. එතකොට මේ එන විගණනාධිපතිතුමාගේ ඊළඟ කාර්යභාරය තමයි ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ ඉඳන් මේ චෝදනා ටික විමර්ශනයකට ලක් වෙනවයි කියන එක මතක තියාගන්න. අන්න ඒ හින්දාද Tamanට හිතවත් විගණනාධිපතිවරයෙක් පත් කරලා මේ වෙච්ච දූෂණ වංචා ටික යට ගහන්නද ජනාධිපතිතුමා මේ උත්සාහය දරුවේ. ඒකයි අපි අහන ප්‍රශ්නේ. එහෙම නැත්නම් වැටපන්නලා ගේන්න ඕනේ නැහැ නේ කාවත්. මේ සුදුසුකම් තියෙන එක්කෙනෙක් විගණනාධිපති කාර්යාලයේ ඉන්නකොට තමුන්නාන්සලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වානේ 197 පිටුව පෙරලන්නකෝ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ගැන. සුදුසුකම් තියෙන්න ඕනේ. එයා අධ්‍යක්ීම් තියෙන්න ඕනේ. එයාට ඇවිල්ලා ඒ ශේෂයේ විෂය පිළිබඳව නිපුණත්වයේ තියෙන්න ඕනේ. එවැනි කෙනෙක් පත් කරනවා කියලා තමයි තමුන්නාන්සලගේ පොහොසත් රටක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ 197 පිටුවේ පැහැදිලිව කියලා තියෙනවා. අන්න එහෙම කියලා තියෙද්දි වැටපන්නලා කෙනෙක් ගෙනල්ලා ජනාධිපතිතුමා ඔය පුටුවේ වාඩි කරවන්න උත්සාහ කරන්නේ Tamanගේ මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණ ගනුදෙනු ටික ලබන ජනවාරියේ ඉඳන් ඔඩිට් කරන්න විගණනාධිපතිවරයාගේ යටතටපත් වෙනවා. ඒ විගණනාධිපතිවරයා Tamanගේ හිතවතෙක් වුණොත් විතරයි මේවා යට ගන්න පුළුවන් වෙන්නේ කියන එහෙම අවස්ථාවක් ජනාධිපතිතුමාගේ හිතේ මතුවලා තියෙනවද කියන සැක අපි මතු කරනවා ගරු සභාපතිතුමනි. බොහොම ස්තුතියි.